ජීවිතේ ළමයි අතාරින්න එපා. දහස් වාරයක් වැටෙයි. ආ බින්දුවටම වැටෙයි. හැබැයි ආට පුළුවන් නැගිටින්න. ගවයි අදත් කතාවක් කියන්න කියලා තියෙනවා. මං අද කියන්න ළමයියෝ මේ විදිහේ කතාවක්. අන්න ළමයියෝ එක්තරා කාලෙක ඉන්නවා තරුණයෙක්. අපි වගේ අය වගේ. මේ තරුණයා පුංචි කාලේ ඉස්කෝලේ යනවා. තිබ්බගෙන් ගම නිසා එයාට ඉස්කෝලේ ගමන නතර කරන්න වෙනවා. අහම කාලයක් එක්ක එයා විවිධාකාර තැන්වල ජොබ් කරනවා. විවිධාකාර තැන්වල ජොබ් කරනවා. හැබැයි කාලයක් යද්දී සමහර දේවල් නිසා රිජෙක්ට් වෙලා යනවා. කිසිම ජොබ් එකකට ගන්න නැහැ. ඊට පස්සේදී මම කල්පනා කරනවා මොකද කරන්න කියලා. මම දැන් වයස අවුරුදු 35යි. මම ඊට පස්සේ දැන් කරන්න ඕනි කියලා කල්පනා කරනවා. ඊට පස්සේ මම කරන්නේ මෙයාගේම නිෂ්පාදනය කරනවා. අල දන්නවද? වහනවල තියෙනවා පිස්ටන් කියලා එකක්. ඒකට පිස්ටන් රින්ග්ස් හදනවා මෙයා. ඊට පස්සේ මෙයා පිස්ටන් රින්ග්ස් හදලා අරගෙන යනවා කම්පැනි වලට. සාම්පල් එකක්. මේ හැම සාම්පල් එකක්ම ඒ කම්පැනි වලින් රිජෙක්ට් කරනවා. මම කාලයක් ළමයි මෙයා සාම්පල් අරගෙන කම්පැනි ගණනාවකට යනවා. ඒත් රිජෙක්ට් වෙනවා. දවසින් දවස රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මට තව වයස අවුරුදු 36යි එතකොට. අවුරුද්දක්ම මේ දේ කරා. ඊට පස්සේ මෙයා යනවා කොහොමද තව වැඩිදුරට ඉගෙන ගන්න. කොහොමද මේ පිස්ටන් රින්ග් එක හැදෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ මට වයස අවුරුදු 36. එතන ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ ළමයි අවුරුදු 16 15 20 වයස සීමාවල අය. එතකොට එයාලා මෙයාට hina වෙනවා. මෙයාට ටික වයස නිසා. හැබැයි ඒ අභාස වලට ඒ කතන්දර වලට මෙයා වැටුන්නේ. මෙයාගේ අරමුණක් තිබුණා. කවදා හරි දවසක මෙයාගේ ටාගට් එකට මෙයා යනවා කියලා. ඊට පස්සේ මෙයා හරියට පිස්ටන් රින්ග්ස් හදන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේදී එහෙම ඉගෙනගෙන ආයේ පිස්ටන් රින්ග්ස් ටිකත් අරගෙන යනවා කම්පැනිස් වලට සාම්පල් ටික. ඊට පස්සේ රිජෙක්ට් වෙනවා ඒත්. ඊට පස්සේ එක්තරා තැනකදී අන්න මෙයාගේ සාම්පල් එකක් මෙයාට හරියන දවස් එනවා. මෙයාගේ සාම්පල් එකට උන්ට තැනක් ලැබෙනවා. අහම කාලයක් යද්දී මෙයා ලොකු කර්මාන්ත ශාලාවක් දානවා පිස්ටන් රින්ග්ස් හදන්න. ඊට පස්සේදී අවුරුදු 2ක් 3ක් කොහම ගෙවෙද්දී ආයෙත් මේ කර්මාන්ත ශාලාව ගෙනි අරගෙන පිච්චිලා අලු වෙලා යනවා. අරේ දැන පුළුවන්ද මෙයාට මොනා හිතෙන්නේ නැතිද? ජීවිතේ නැත්තරම නැති වෙලා කියලා හිතෙන්නේ නැතිද? හැබැයි ආයෙ එතනින් වැටෙන්නේ නැහැ. ආයෙ try කරනවා. ආයෙ මම යනවා ගෑරේජ් එකක වැඩ කරන්න. එතකොට අවුරුදු 40ක් විතර වෙලා. ගෑරේජ් එකක වැඩ කරන ගමන් මම කරන්නේ බයික් එකකට එන්ජින් එක ෆිට කරනවා. මෙහෙම කාලයක් යද්දී මෙයා ළමයි පිස්ටන් රින්ග්ස් වලට අමතරව අන්න එන්ජින් හදන්න පටන් ගන්නවා. චුට්ට. මේක ළමයි මෙයා පුංචි ව්‍යාපාරයක් විතර දියුණු කරනවා. මේක දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. අවුරුදු ගණන් ගෙවෙන දෙයක්. ඉතින් ඔහොම යද්දී මෙයාගේ ව්‍යාපාර දියුණු වෙන ඕන දෙවෙනි වතාවට. ඊට පස්සේදී මෙයා කාලයක් යද්දී එන්ජින් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේදී මේ කම්පැනි එකත් මෙයාට නැති වෙනවා. හැබැයි මෙයා එතන නැවතුන්නේ නැහැ. මෙයාට අත්දැකීම් තියෙනවා. මෙයා ජීවිතේ බිඳුවෙන් පටන් ගත්ත කෙනෙක්. ඊට පස්සේ මෙයා කරන්නේ සම්පූර්ණ බයික් එකක් හදනවා.
සම්පූර්ණ බයික් එකක් හදනවා. මේ බයික් එක හදලා මේ බයික් එකෙන් රටවල් 256කට එයාගේ වාහනය යවනවා. ආලා අදටත් දකින්න ඔය හොන්ඩා කම්පැනි බිහි වෙලා තියෙනන්නේ විදියට. වයසේ අදාළ කරගත්තේ නෑ ළමයි. අද ලෝකේ හොන්ඩා කම්පැනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා ඉවරයි. මේ ලංකාවේ ලෝකෙ හැමතැනම මෙයාගේ වාහන තියෙන්නේ. මේ කම්පැනි එකේ වාහන තියෙන්නේ. ජීවිතේ ළමයි අතාරින්න එපා. දහස් වාරයක් වැටෙයි. බින්දුවටම වැටෙයි. හැබැයි ආට පුළුවන් නැගිටින්න. මේ ජීවිතේ මේ ගහන රේස් එක, මේ දුවන රේස් එක එමීට දුවන්න. කවදාවත් කවුරුත් වාට කියන්නේ ආට hina වෙයි. ආගේ කකුලෙන් ආදී. හැබැයි ආට දවසක දිනන්න පුළුවන්. අනිවාර්යයෙන්ම hina වලට යන්න, ඩාගට් වලට යන්න. මේක ආගේ ජීවිතේ. මේ ජීවිතේ කාටවත් ලියන්න දෙන්න එපා. ඔයාම ආගේ ජීවිතේ ලියන්න. ආදරෙන් අහන එකද මම සතේ විනාඩි 41 කට දැන් වෙලාව. මං ගහවන චැටි පැත්තට.